කොහොමද ඔයාලට? අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පාන් පාවිච්චි කරලා ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත්ම කෑමක් ගැන. ඉතින් මේකට මුලින්ම අපි පාන් පෙත්ති ටික මේ විදිහට රෝලර් පින් එකකින් හොඳට තලා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේකට මැදට දාගන්න චොක්ලට් ඕන. ඒකට ඔයා කැමතිම චොක්ලට් ඕන වර්ගයක් කමක් නැහැ. ඒකෙන් ඔයාට හදාගන්න ප්‍රමාණයට අවශ්‍ය වෙන තරම් කෑලි ටිකක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ චොක්ලට් කෑලි වලින් ඔයාට අරගෙන මම මේ පෙන්නන විදිහට ඔයා කරගෙන යන්න. මේ විදිහේ ලස්සන රවුම් කපා ගන්න පුළුවන් අපිට ඔය වගේ වීදුරක් පාවිච්චි කරලා. ඉතින් එතකොට ලොකු අපහසුතාවයක් නෑ, අච්චු ඕනේ නෑ, මොකුත් ඕනේ නෑ. ටක් ගාලා මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්කම තියෙනවා. චොක්ලට් කෑල්ලක් මැදට තියලා ආයෙම පාන් පෙත්තකින් වහලා වීදුරුවකින් හරි ඒ වගේ රවුමක් කපා ගන්න පුළුවන් දෙයක් පාවිච්චි කරලා හරි පහසුවෙන් හදා ගන්න මේක. දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත ටික තමයි. ඊට පස්සේ ඔයා සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් කඩාගෙන ඒක හොඳට මික්ස් කරගන්න. දැන් ඔය හදන ප්‍රමාණය වැඩින්න මේකට බිත්තර දෙකක් වුණත් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහේ මිශ්‍රණයක් හදාගෙන ඊට අමතරව මට දැන් මේකට විස්කෝතු කුඩු ඕන වෙනවා. අපි මුලින්ම අර හදාගත්ත පාන් පෙත්ත බිත්තර එකේ දාලා ඊට පස්සේ පාන් කුඩු වල තවරනවා. තවරලා බෙද ගන්නවා. මේක නිසා මම මුලින්ම දැන් මේවා අල්ලලා ආය තාච්චි අල්ලන්න මේවා කරදර නිසා මුලින්ම අර බෙද ගන්න ඕන ටික හදලා තියාගෙන ඉන්නේ. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe එකක් දාගෙනම මේක දිගටම බලන්න. දැන් මේ තාච්චියට තෙල් ටිකක් දාගන්න. ගොඩක් ඕනේ පොඩි තාච්චියක් තියෙනවා නම් ලේසි. මොකද අපි ගොඩක් හදලා නැහැනේ. ඒ ටික වට ටක් ගාලා බෙද ගන්න පුළුවන්. තෙලුත් ඉතිරි වෙනවා එතකොට. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ටික බෙද ගන්න. මේක රන්වන් පාට වෙනකල් බෙදගත්තාම හරි. මොකද දැන් ඊට පස්සේ මේක බෙදෙනකොට ඇතුලේ තියෙන චොක්ලට් එක මෙල්ට් වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ලොකු අය පොඩි අය දෙගොල්ලම හරිම ආසාවෙන් කන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේක. මේක බදිනකොට පොඩි පිම්බෙන ගතියකුත් එනවා ඒක එහෙමම. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට දිගටම මේ ටික බෙද ගන්න. මේක හරි පහසුවෙන් කරලා වැඩි වෙලා යන්නේත් නැහැ. මොකද ලොකු දේවල් කරන්න දෙයක් නැහැනේ. පොඩි පොඩි තියෙන දේවල් වලින් අපිට හදා ගන්න පුළුවන්. සමහරට බිත්තර වලට අකමැති කෙනෙක් ඉන්නවා. ඒ වුණාට පාන් පිටි ටිකක් දාලා හරි ඒ වගේ මොකක් හරි දෙයක් කරලා ඔයාලට මේක කරලා බලන්න පුළුවන් ඉතින්. දැන් මේ වෙනකොට මම මේකේ මේ අන්තිම එක තමයි බදින්නේ. මේ ටික ඔක්කොම බැදලා ඉවරයි. මම ඔයාලට මේක ඇතුළ කොහොමද කියලාත් පෙන්වන්න. දැන් මේ තියෙන්නේ මම බැදගෙන ඉවර වෙච්ච ටික තමයි. ඉතින් මම ඔයාලට මේක පෙන්වන්නම්. මේකක් වුණ මම කැඩුවා. මේ තියෙන මේ පේනවනේ චොක්ලට් එක මෙල්ට් වෙලා තියෙනවා. ඒ වගේ මම තව එක්කකට කපලත් පෙන්වන්නම්. ඉතින් මේක ඇත්තටම හරිම රසයි, ලස්සනයි. අපි කන්න ආසයි. බොහොම ස්තුතියි ඔයාලට.